ව්‍යාපාර කරන ඔබට ඉතාමත් වැදගත් කරුණක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. හැම වෙලාවෙම වරද්ද ගන්න නමුත් ඉතා සරල කාරණයක් ගැන අද අපි කතා කරමු. ඒ වෙනුවෙන් මම ඔයාට පුංචි කතන්දරයක් කියලා දෙනවා. ඔන්න යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් සමන් අනිත් එක්කෙනා රුවන්. දෙන්නම කතා කරාගත්තා අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න. ඒ දෙන්නම හදන්න යන්නේ ආයුර්වේද සබන් නිෂ්පාදනය කරන්න. සමන් ගස්ලබු වලින් සබන් කැටයක් නිෂ්පාදනය කළා. ඔහුට එක සබන් කැටයක් නිෂ්පාදනය කරන්න රුපියල් 75ක් වියදම් වුණා. ඔහු ඒ සබන් කැටය විකුණන්නේ 175කට. රුවනුත් ගස්ලබු යොදාගෙන සබන් කැටයක් නිෂ්පාදනය කළා. ඔහුට සබන් කැටයක් නිෂ්පාදනය කරන්න ගියේ රුපියල් 50යි. ඔහු සබන් කැටය අලෙවි කළේ රුපියල් 150කට. අවුරුද්දක් විතර දෙන්නම ව්‍යාපාරය කරගෙන ගියා. නමුත් සමන් තාමත් එකම තැන. රුවන් එහෙම නැහැ. එයා දැන් බයිසිකලයකුත් අරගෙන. මොකද්ද වෙනස? ඒක තමයි අපි අද කතා කරන්න යන ව්‍යාපාරික රහස. සමන් රුපියල් 75කට සබන් කැටය නිෂ්පාදනය කරලා රුපියල් 175කට විකුණනවා. ඔහුගේ ලාභය රුපියල් 100යි. රුවන් රුපියල් 50කට සබන් කැටයක් නිෂ්පාදනය කරලා රුපියල් 150කට විකුණනවා. ඔහුගේ ලාභයත් රුපියල් 100යි. ඔවුන් දෙදෙනාගේම ලාභය එක වගේ පෙනුනට ලාභ ප්‍රතිශතයෙන් රුවන් ඉදිරියෙන් ඉන්නවා. ඒක තමයි ඔහුගේ ව්‍යාපාරයේ දියුණුවේ රහස. අපි දැන් මේක ගණන් හදලා බලමු. ලාභයේ ප්‍රතිශතය සමානයි ලාභය බෙදීම නිෂ්පාදනය කරන්න ගිය වියදම වැඩි කිරීම 100. සමන් ඉපයූ ලාභය රුපියල් 100යි. ඔහුගේ නිෂ්පාදිත වියදම රුපියල් 75යි. ප්‍රතිශතයක් විදිහට සමන්ගේ ලාභය ගණනය කරාම 100ට 133.33ක්. අපි දැන් රුවන්ගේ ලාභය ගණනය කරමු. රුවන්ගේ ලාභයත් රුපියල් 100යි. නමුත් නිෂ්පාදන වියදම රුපියල් 50යි. රුවන්ගේ ලාභය ප්‍රතිශතයක් විදිහට බැලුවොත් 100ට 200යි. ඔබට දැන් තේරෙනව නේද ලාභ ප්‍රතිශතය හොයන හැටි? ඔබත් මේ ආකාරයට ඔබේ ව්‍යාපාරයේ ලාභ ප්‍රතිශතය ගණනය කරලා බලන්න. එහෙනම් ව්‍යාපාර කරන ඔයාලා හැමෝටම ජය වේවා. අමතක වුණා නේද? අපිව සබ්ස්ක්‍රයිබ් කරලා යන්න.